වීසා ග්‍රාන්ට් එක පොඩ්ඩක් විශේෂයි. ඒකයි ඔයගොල්ලන්ට දාන්න හිතුනේ මේක වීඩියෝ එකකින්. මේක 482 subsequent entrant කියන වීසා එකට හම්බෙච්ච ග්‍රාන්ට් එකක්. ඉතින් මේකේ විශේෂත්වය කිව්වොත් මේන් ඇප්ලිකන්ට්ගේ මැරේජ් එක වෙලා තියෙන 482 එක හම්බුනාට පස්සේ ඒ වගේ අවස්ථාවලදී අපි පෙන්වන්න ඕනේ මැරේජ් එකේ ජෙනුයින්නස් එක. එහෙම නැත්නම් සස්පෙක්ට් වෙන්න පුළුවන් මැරේජ් එක කරලා තියෙන 482 එකක් ගන්න පර්පස් එකෙන් කියලා. එහෙම වුණොත් GT ක්‍රයිටීරියා එක ෆේල් වෙලා වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් මේ ඇස්පෙක්ට්ස් ඔක්කොම අපි ඇඩ්‍රස් කරලා ඔයගොල්ලන්ට කියන වීසා එක ග්‍රාන්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයා ඒ වගේ සිනාරියෝ එකක ඉන්නවා නම් අපිට කතා කරන්න. අපි කැමති ඒ ටික ඇඩ්‍රස් කරලා වාගේ වීසා එක හරි විදිහට ලොජ් කරලා දෙන්න. ඉතින් ඔයා දැනට 482 එකක ඉන්නවා නම් ඕස්ට්‍රේලියාව වල ඔයා බලනවා නම් ඔයාගේ හස්බන්ඩ් or wife or partner or ළමයි subsequent entrant එහෙම නැත්නම් dependent 482 visa එකකට ගෙන්න ගන්න. අපිට කතා කරන්න අපි කැමති උදව් කරන්න ඔයාගේ ප්‍රොෆයිල් එක ඇනලයිස් කරලා අපි ඇඩ්වයිස් කරන්න කැමති මේ විදිහට මොනවද වෙන්න ඕනේ. කොහොමද 482 subsequent entrant එකක් හරි විදිහට ලොජ් කරන්න කියලා.